ගයිස් අපි අද ඉන්නේ තාම ඉවරලි පැත්තට යන ගමන් ඉන්නේ. උගලු මේ පැත්තෙන් පේනවා ඉතින් මේ කොක්මලේ ජලාශයෙන් පේනවා. මහවැලි ගඟත් එක්ක මේ පේනවා දිගටම ජලාශයත් එක්ක කොක්මලේ මහසෑය පේනවා ඉතින්. ඉතින් අපි අද යන්නේ ලංකාවේ ලස්සනම තැනකට. මේ දවස්වල ගොඩක් ප්‍රසිද්ධ තැනක්. හොටන් තැන්නට යන්න හදන්නේ. ඉතින් අපි ගමන යන් ඉස්සරහදී පට්ටිකොළ පැත්තට යන ගමන් බලන්න කන්දේල තියෙන මේ කන්දේල පස්සිතේ කන්දේල ජලාශයත් අපිට තව ඉස්සරහට හම්බ වෙනවා. දැන් ඉන්නේ පට්ටිපොළ කැනල් එක ගාව. මෙතින් ඉඳන් හරියටම හෝටන් ප්ලේන්ස් වලට කිලෝමීටර් 5ක් තියෙනවා. මේ පාරේ තමයි යන්නේ ඉන්නේ. මෙතනින් උඩ මේ පට්ටිපොළ ස්ටේෂන් එකේ ඉන්නේ. අපි දැන් යන් ඉස්සරහට. තව ටිකක් දුරයි.
කීය? දෙන්නේ 830. ඔයගොල්ලෝ පේනවද නැහැ හැමතැනම මේ ඉල් නෙළුවල් හැමතැනම වටේ මේ තමයි තොටුපොළ ට්‍රේල් එක. මෙතනින් බයික් එක නවත්තන්න. මේක තමයි ට්‍රේල් එක මෙතනින් පටන් ගන්නෙ. අපි යන්. දැන් වෙලාව 12:31යි. එතනින් තමයි තොටුපොළ ට්‍රේල් එක පටන් ගන්නෙ. බලන්නකො ලස්සන මේ දිගටම මේ වගේ මල් තමයි තියෙන්නේ දිගටම. මේක අවුරුදු 12කට සැරයක් පිපෙන මල් జాතියක්. ඒක තමයි විශේෂත්වය. අපිට තවත් view point එකක් හම්බුණා. ඒක ලස්සන view එකක් තියෙනවා. එතනත් පේනවනේ. GoPro එකේ බැටරි බහලා අපිට අර උඩටම යන්න ඕනේ. අපි යන් ඉස්සරහටම. ඇතින්ම පේනවා කරුවලක් කියලා මේ කලනේ මේ කළුවක් යනවා මේ පේනවද ඉතින් වලාකුළු යන්නේ දැන් ඔන්න මේ ඉර වැටුණා ඔයගොල්ලෝ පේනවද ඇතින් මේදී නම් වෙලා මෙන්න ටර්බයින් ටිකක් මෙතන දැන් ඒ කියන්නේ සෑහෙන දුරක් කියලා මෙතන ටර්බයින් ටික
බලාකුළුට යන්න ඕනේ. යන් බලාකුළු යන ඉක්මන පේනවනේ අහසට ළඟින් අපි යන්නේ උඩට. අපි උඩ වාඩි වුණා මෙතන. කියන්න බැරුව අද මාත් එක්ක ඉන්නේ මගේ මිත්‍ර රහල් ඉන්නවා. වෙනවා වගේම අපි දෙන්න විතරයි අද ආවේ. අපි ගම්පොලින් ගිය 7 මාට විතරනේ. 7 මාට ආවා. අපි මගේ දිගට මේ ජයන්තුපුර view point එක බලලා මට පොඩ්ඩක් ටෙස්ට් එකක් අරන් ගියාම ආවේ. මීට ආවේ 12 විතර වෙද්දි 12 විතර වෙද්දි දැන් ඉන්නේ තොටුපොළ කන්ද බලන්නකො ලස්සන වේ. මෙතින් නෙළුමල් මේ දිගටම තින්නේ නෙළුමල් තමයි මේ එන පාරේ දිගටම තිබ්බේ. අපි දැන් උඩටම ඉන්නේ. තා පොඩ්ඩක් යන්න තියෙන්නේ. අර මිස්ටර් බීන්ගේ කැමරාවේ සීන් එක දැක්කම අයිව මිස්ටර් බීන්ගේ ඒක 4 පාරක් විතර බැලුවා බා. 4 පාරක් නේ වන්නෝක බලලා තියෙනවා 10 පාරක් වගේ. ඒක අතල්ල උඩ ට්‍රිප් එකක් ගිහින් අතල්ලක් ගන්න. ටැප් එකක්වත් තියෙනවද දන්නේ නැහැ නේ. අම්බෝ තියෙනවා. මේ තමයි තොටුපොළ කන්ද මුදුන. වෙනසකර ගමනකින් පස්සේ ආවා තොටුපොළ කන්ද මුදුනටම. මුදුනකින් තව යන්න තියෙනවා වගේ මට පේන්නේ. තව තියෙනවනේ යන්න. අපි දැන් තොටුපොළ කන්ද මුදුනේ ඉන්නේ. මුදුනේ දැන් අපි දැන් පල්ලෙහාට යනවා. අඩෝ බැටරි 13යි බා. කොහොමද කතා කරන්නේ කියලා දැක්කා? තමයි පොඩි බයික්ස්. පොඩෙන් තන්න. ඒක ඇටිකෝ. හරි. හරි නෑ නේද? හරි යන්න දෙන්න. තමයි අපි ඉතින් නෙළුමල් බලන්න ආපු ගමන. අපි මේ ගමන දැන් සමු ගන්නවා මෙතනින්. සමු ගන්න ගමන් අපි යන ඔය පැත්තෙන් තමයි අපි යන්නේ. ඔය පැත්තෙන් ගිහිල්ලා අපි එහෙමම සමු ගන්නවා. ආයෙත් අලුත් බ්ලොග් එකකින් හම්බුම ඔයගොල්ලෝ දෙන්න ඔය හොටල් යන්නේ මේ නෙළුමල් බලන්න. තොටුපොළ රේල් එකේ. එහෙනම් අපි සමු ගන්නවා. බයි.